අපේ රටේ නම ලෝකයට අරන් ගියපු සුපිරි මොලකාරයන් ගැන අපේ මිනිස්සු දන්නේ හරිම අඩුවෙන්. අපි කවුරුත් නොදැන අපේ රටට සම්පතක් වෙලා ඉඳලා හිතපු නැති විදිහට අපි අතරින් වෙන් වුණු නිහඬ විරුවෙක් වුණු අමිත් මුනින්ද්‍රදාස් ගැන කියන්නයි අද අපි මේ සූදානම් වෙන්නේ. ජාතියේ පිනට පහළ වුණු මේ නිහඬ විරුවා නොසිටින්න අපේ වීරෝදාර හමුදාවට මානුෂීය මෙහෙයුම අතරතුරදී පරාජය වෙන්නත් ඉඩ කවුරුන් නොසිතූ ලෙස අමිත් මුනින්ද්‍රදාස් ඊශ්‍රායලයේදී අපි රහස් විදිහට මරණයට පත් වුණා. ඉතින් මේ අවාසනාවන්ත මරණයට ඇත්තටම වගකිව යුත්තේ කවුරුන්ද? අපේ මව්බිම වෙනුවෙන් විශාල සේවයක් කළ මේ විරුවාගේ හිතා මතා යට ගැසූ කතාව ගැන සත්‍යය දැනගන්න මේ වීඩියෝවේ අවසානයේ දක්වා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. 2000 වර්ෂයේදී ශ්‍රී ලංකාවට චෙක් රාජ්‍යයෙන් මල්ටි බැරල් අවි ගෙන්වන්නේ මෙරට වසර ගණනාවක් තිස්සේ පැවතුණු බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමේ අරමුණු ඇතිවයි. මේ සමය යාපනයේ පෙබාකරන් හා අපේ වීරෝදාර හමුදාව අතර යුද්ධය උපරිමයෙන්ම තිබුණු කාලයක්. මේ වෙනකොට ඇමරිකාව වගේම ඉන්දියාවත් අපේ හමුදාවන්ට යුදෝපකරණ සැපයීම නවතලයි තිබුණේ. මේ නිසා රජයේ අවි ගනුදෙනු සිදු කළේ තැරවුකරුවන් හරහා. ඉතින් චෙක් තැරවුකරුවේ කරහා ලබාගත්ත මල්ටි බැරල් අවි ලංකාවට ගෙන ආවේ රුසියානු කුලී ගුවන් යානයකින්. චෙක් රාජ්‍යයේ ප්‍රාග් අගනුවරින් ගුවන්ගත වුණු යානාවේ මාර්ගය යෙදිලා තිබුණේ අසයිබන්ජානය හරහා. අසයිබන්ජානය කියන්නේ ඉරාන දේශ සීමාවට මායිම්ව තියෙන රටක්. ඊශ්‍රායලයේ මොසාඩ් චරපුරුෂයන් ඉරානයේ සහ ඔවුන්ගේ පරමාණුක තාක්ෂණය පිළිබඳව ඔත්තු බලන්නේ අසයිබන්ජානයේ ඉඳලා. මොසාඩ් චරපුරුෂීන්ට හොරෙන් අසයිබන්ජානය හරහා ඇණයක් හෝ ගෙන යාම ඉතාම දුෂ්කර කටයුත්තක්. මල්ටි බැරල් අවි රැගත් රුසියානු කුලී ගුවන් යානය අසයිබන්ජානයේ බාකූ ගුවන් තොටුපළට ගොඩ බැස්සූ පසුව සිදු වූ සිදුවුම් දාමය අතිශය ගුප්තයි. බාකූ නුවරදී සැඟවුණු යානය දින දෙකකට පසුව යළිත් මතුවුණි. ලංකාවට මල්ටි බැරල් අවි ගෙනවිත් ගොඩ බැස්සූ විට තිබුණේ අවියේ හදවත වගේ වුණු දෘඩාංග පරිපතයට හානි කරලා. කාටම හරි වුවමනා වෙලා තියෙනවා ලංකාව මේ යුද්ධයෙන් පරාජය වෙනවා දකින්න. ඉතින් මේ යකඩ ගොඩට යලි පණ දෙන්න නම් එක්කොනව සෙන්ටර් කමාන්ඩ් යුනිට් එකක් සවි කළ යුතු වුණා. ඒ කියන්නේ නව අවියක් මිලට ගන්නවා හා සමාන වියදමක් දැරිය යුතු වුණා. මේ කාලේ මල්ටි බැරල් අලුත් වැඩියාව පිළිබඳව ශ්‍රී ලංකා යුද හමුදා ඉංජිනේරුවන්ට පවා එතරම් දැනීමක් තිබුණේ නෑ. චෙක් රාජ්‍යයෙන්ම ඉංජිනේරුවන් පැමිණ ඒවා අලුත් වැඩියා කරන තුරු සිටියොත් යාපනය ත්‍රස්තවාදීන් සතුවන්නට ඉඩ තිබුණා. නමුත් අමිත් මුනින්ද්‍රදාස් ජීවිතේ පළවෙනි වතාවට දුටු මල්ටි බැරල් රොකට් ප්‍රහාරක යන්ත්‍රයේ විද්‍යුත් පරිපතය ඒවායේ අත්පොත අධ්‍යයනය කරලා යථා තත්ත්වයට පත් කරලා රටට කෝටි ගණනක මුදල් ඉතුරු කරන්න සමත් වෙනවා. ඔහු ඒ සඳහා දින 6ක් තිස්සේ දිවාරෑ නිදි නොලබා වෙහෙසෙනවා. ඇත්තටම අමිත් මුනින්ද්‍රදාස එදා නොසිටින්න හමුදාවට පරාජය බාර ගන්න සිදු වෙනවා. එතුමා විවිධ අවිවර්ග යුද රථ බොහෝමයක්ම ලංකාවේදී අලුත් වැඩියා කරලා කෝටි ගණන් මුදල් ලංකාවට ඉතුරු කරලා දීලා තියෙනවා. මව්බිම වෙනුවෙන් විශාල සේවයක් කළ මේ නිහඬ විරුවා අවාසනාවන්ත ලෙස 2007 වර්ෂයේ ඊශ්‍රායලයේදී අභිරහස් ලෙස මිය යනවා. ඉතින් මේ සිද්ධියට වගකිව යුත්තේ කවුරුන්ද කියා දැන් අපි බලමු. 2007 අප්‍රේල් මාසයේදී නියමුවන් රහිත ගුවන් යානා පද්ධතියක් මිලදී ගන්නා ලෙස ලංකා ලොජිස්ටික් ආයතනය ගුවන් හමුදාවට කියා සිටියා. ලංකා ලොජිස්ටික් ආයතනය ගුවන් හමුදාවේ ඇගේ ගැසීමට තැත් කළේ ඊශ්‍රායලයේ පුද්ගලික සමාගමක් නිෂ්පාදනය කළ බ්ලූ හොරයිසන් 2 නම් වූ නියමුවන් රහිත ගුවන් යානා පද්ධතියක්. නමුත් ගුවන් හමුදාවේ
මතය වූයේ එය මුදල් කාබාසිනියා කරන්නක් බවයි. 1991 වසරේ සිටම රජයේ අවිගනුදෙනුවල තාක්ෂණික උපදෙස් සැපයීමේ බලධාරියා වූයේ අමිත් මුනින්ද්‍රදාස. ඉතින් මෙතුමාත් නියමුවන් රහිත ගුවන් යානා සම්බන්ධයෙන් කැමැත්තක් දක්වලා තිබුණේ නෑ. නමුත් ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් අනුව මේ යානයේ වැඩි විස්තර සොයා බැලීමට 2007 ජූනි මාස 6 වනදා අමිත් ඊශ්‍රායලය බලා පිටත් වෙනවා. 2007 ජූනි 9 වනදා අමිත් මුනින්ද්‍රදාස ඉදිරියේ ඒ යානා ශක්්‍යතා ප්‍රදර්ශනයක් පවත්වලා තියෙනවා. නමුත් අමිත් මුනින්ද්‍රදාස මේ යානාවට කැමැත්තක් දක්වලා නැහැ. 2007 ජූනි 11 වෙනිදා අමිත් හදිස්සියේ රෝහල්ගත කරන අතර ඔහු මිය ගිය බව පසුදින ප්‍රකාශයට පත් කරනවා. මේ යන විට අමිත් මුනින්ද්‍රදාස 41 වෙනි වියේ පසු වෙනවා. හදිසි හෘදයාබාධයක් නිසා මරණයට පත් වූ බව නිවේදනය කළත් මේ අසහාය බුද්ධිමතාගේ මරණය සම්බන්ධයෙන් විවිධ මත සමාජය තුළ පැතිරෙනවා. මේ මරණය සඳහා ඊශ්‍රායිල් බුද්ධි අංශ වගකිව යුතු බව එම මතවලින් එකක්. ඒ වගේම මේ සම්බන්ධයෙන් චෝදනාවක් ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ දේශපාලඥයෙකුට යොමු වෙනවා. අමිත්ගේ සිරුර ලංකාවට ගෙනාවට පස්සේ සිදුවන්නේ ඊටත් වඩා අසාධාරණයක්. අමිත්ගේ පවුලේ අය මරණ පරීක්ෂණයක් කරන්න කියලා රජයෙන් ඉල්ලුවත් එය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ වගේම ජනමාධ්‍ය වලින් වැඩිය ප්‍රසිද්ධ කරලත් නැහැ. ඔහුගේ අවමංගල්‍ය උත්සවයට සම්බන්ධ වුණු වෛද්‍ය මිතුරන් කියා තිබුණේ පෙනෙන ලක්ෂණ අනුව ඔහු මරණයට පත් වී ඇත්තේ විෂ ශරීරගත වීමකින් බවයි. මව්බිම වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක් කළ අමිත් මුනින්ද්‍රදාස් කියන්නේ කුඩා කාලයේ සිටම විවිධ දක්ෂතා දැක්වූ පුද්ගලයෙක්. මොහු මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු විද්‍යාවෙන් උපාධිය ලබාගෙන එංගලන්තයේ ලිවර්පූල් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තියෙනවා. තවද ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරලා තියෙනවා. අමිත් මුනින්ද්‍රදාස කියන්නේ ඡායාරූපකරණයට සත්ත්ව විද්‍යාවට දක්ෂතා දැක්වූ දේශීය වෙදකම ගැන දන්නා ප්‍රවීණයෙක්. ඒ වගේම ඔහු පරිසරවේදියෙක්, නව නිපැයුම්කරුවෙක්, විද්‍යාව හා තාක්ෂණික පර්යේෂකයෙක් වගේම මෙරටට නැනෝ තාක්ෂණය හඳුන්වා දීමට කටයුතු කළ පුරෝගාමියෙක් ලෙසටත් හඳුන්වන්න පුළුවන්. මෙතුමාගේ දක්ෂතා නිසාම ඔහුට විදේශ රටවල් රැසකින් ඒ රටවලට සේවයට පැමිණෙන ලෙස ආරාධනා පැමිණලා තියෙනවා. අමිත් මුනින්ද්‍රදාසට මේ විදිහට ඊශ්‍රායලයෙන්ම දෙවතාවක් කැරවුම් ලැබිලා තියෙනවා. ඒත් මේ වගේ ඇරයුම් වලදී ඔහු කිව්වේ මේ තියෙන පුංචි රටේ මිනිස්සු තමා මට වියදම් කරලා ඉගැන්නුවේ. මම ඔවුන්ට සේවය කළ යුතුයි කියලා. ඉතින් අද අපි ඔයාලට ඉදිරිපත් කළේ බොල් පිළිම වීරයන් ඉන්න සමාජයක සැබෑම විරුවෙක් ගැන. ඉතින් ඔයාලත් අමිත් මුනින්ද්‍රදාස් ගැන දන්න දේවල් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.